කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකාපේ වෙතින් පුංචි අදහසක්. ඊයේ යුද හමුදාව මගින් පබිනි සිටි මහජනතාවට ටෝකන් ක්‍රමයක් ලබා දුන්නා. ඉතින් ඒක මෙයත් මොන විදියට සිදු වෙයිද කියන එක දන්නේ නැහැ. ඒක නිසා මේ ඊයේ දිනේ 95 පෙට්‍රල් ඔක්ටේන් එක පමණයි මේ ඉන්ධන පිරවුම් වලතර බෙදා දුන්නේ. ඩීසල් නම් අත්‍යවශ්‍යම ස්ථානවලට ලබා දෙන තත්ත්වයක් තිබුණා. ඊයේ මුතුරාජවිල අංගණයෙන් ටැංකි රථ 4ක් පමණක් ධාවනය වෙලා තිබුණා. කොළොන්නාවෙන් ටැංකි රථ 50කටත් අඩු ප්‍රමාණයක් තමයි ඊයේ දවසේ තුල ධාවනය වෙලා තුනේ. අද දවසත් ඒ හා සමාන දෙයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි ධාවන කටයුතු වල සිදු වෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේ මහ ජනතාවට මම හිතන්නේ සැකයක් තියෙන්න පුළුවන් ඉන්ධන එන්නේ නැහැ කිව්වට පමණක් ඉන්ධන පිරවුම් වලට ඉන්ධන යනවා. ඒක නිසා තමයි මහ ජනතාවට කොච්චර කිව්වත් පෝලිං වල රැඳෙන්න එපා කිව්වට ඔවුන් රැඳිලා ඉන්නේ කොයි මොහොතක හරි ටැංකි රථයක් තමුන් ඉන්න ඉන්ධන පිරවුම් මත ලැබෙයි කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඊයේ රජයේ මගිනුත් නිවේදනයක් නිකුත් කර අත්‍යවශ්‍ය වන්න පමණයි ලබා දෙන්නේ පෞද්ගලික රථවලට ලබා දෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ කියලා. ඉදිරියට මම හිතන්නේ සති දෙකක් විතර යනකම් පෞද්ගලික වාහන මේ ඉන්ධන පෝලිං වල රැඳී සිටීමේ නිෂ්ඵල ක්‍රියාවක් බවට පත් වෙන්න පුළුවන්.